ග්‍රවුන්ඩ් එක සම්බන්ධ කරලා තියෙන සම්බන්ධය අයින් කරලා මම මෙතනට +5 මේ වෝල්ට් ඔය එක ලබා දෙන්න. එක ලබා දුන්නාම ඔන්න දීප්තිය අඩු වෙනවා. A level ET වල ඩිජිටල් සර්කිට් ටෙස්ට් කරන්න තියෙන ටෙස්ට් කිට් එකක් තමයි මේ තියෙන්නේ. අපි බලමු දැන් මෙන්න මේ ටෙස්ට් කිට් එක ගැන මේ වීඩියෝ එකේදී. මේ ටෙස්ට් කිට් එක මෙන්න මේ වගේ බොක්ස් එකකින් සහ මේ වගේ පවර් කේබල් එකකින් සහ මේ ටෙස්ට් කිට් එකේ ඇතුලේ වයර් සෙට් එකකින් සමන්විත වෙනවා. මෙන්න මේ ටෙස්ට් කිට් එකේ මෙන්න මේ කොටසේ ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ථානෙට මේ පවර් කේබල් එක සම්බන්ධ කරලා අපට මේකට පවර් එක දෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපිට මේ පවර් කේබල් එක මේකට සම්බන්ධ කරලා මේකට අපිට පවර් එක දෙන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න මේ ඩිජිටල් සර්කිට් ටෙස්ට් කරන්න තියෙන මෙන්න මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේක මේ ඕපන් කරන්න. හරි මේකේ මේ පවර් ඔන් කරන්න පුළුවන් මෙන්න මේ කොටසේ. මේකේ පවර් ඔන් කරන්න පුළුවන් මෙන්න මේ ස්විච් එකෙන්. A level ඉංජිනේරු තාක්ෂණ වේදය සඳහා නැත්නම් A level ET විෂය සඳහා ඔබට ඩිජිටල් සර්කිට් ප්‍රායෝගික පරීක්ෂණ විදියට හම්බ වෙනවා. එන්නේ මේ වගේ ඩිජිටල් සර්කිට් අත්හදා බලන්න තියෙන බ්‍රෙඩ් බෝඩ් එකක් වගේ. හැබැයි බ්‍රෙඩ් බෝඩ් එකටත් වඩා පහසුකම් සපයලා තියෙන ටෙස්ට් කිට් එකක් තමයි මේ ඔබට බලා ගන්න තියෙන්නේ. මේකට අපිට විවිධ වර්ගයේ IC සම්බන්ධ කරන්න පුළුවන්. විවිධ වර්ගයේ ඩිජිටල් IC. එතකොට IC සම්බන්ධ කරද්දී විවිධ පින් ප්‍රමාණ තියෙන IC තියෙනවා. ඒ විවිධ පින් ප්‍රමාණ තියෙන IC සම්බන්ධ කරන්න ටෙස්ට් මොඩියුල් එකේ මෙන්න මේ ටෙස්ට් කිට් එකේ විවිධ ප්‍රමාණයන්ගේ IC බේස් සම්බන්ධ කරලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් මෙතන පින් 14 IC බේස් එකක්, පින් 14 මෙන්න මෙතන තියෙන පින් 14 IC බේස්. ඒ වගේම මෙතන පින් 28 IC බේස්, ඒ වගේම පින් 18, ඒ වගේම පින් 16, පින් 16, ඒ වගේම මෙතනත් 16, මෙතනත් 16, මෙතන 18, ඒ වගේම පින් 8, පින් 8, පින් 20 සහ පින් 24 ආදී වශයෙන් විවිධ IC බේස් තියෙනවා. විවිධ පින් ප්‍රමාණයේ IC බේස් තියෙනවා. අපට අවශ්‍ය ඩිජිටල් සර්කිට් එක මෙතනදී ගොඩනගන්න. ඒ වගේම තමයි සමහර ඩිජිටල් සර්කිට් වලට ප්‍රතිරෝධක ඒ වගේම ධාරිත්‍රක පාවිච්චි කරන්න වෙනවා. අන්න ඒ වගේ තැන්වලදී මෙන්න මෙතන නම් තියෙනවා ධාරිත්‍රක භාවිතා කරන්න මේකෙම. ඒ වගේම මෙතන තියෙන ප්‍රතිරෝධක කීපයක් භාවිතා කරන්න පුළුවන්. මේ ධාරිත්‍රක අතර ද්‍රවීය ධාරිත්‍රක කිහිපයක් සහ නිර්ද්‍රවීය ධාරිත්‍රක කිහිපයක් ආදී වශයෙන් ධාරිත්‍රක ගොඩක් තියෙනවා. ඒ වගේම ප්‍රතිරෝධ අතර ස්ථීර ප්‍රතිරෝධක සහ විචල්්‍ය ප්‍රතිරෝධක වශයෙන් ප්‍රතිරෝධ ගණනාවකුත් තියෙනවා. ඒ වගේම මෙන්න මේ ටෙස්ට් කිට් එකෙන් වැඩ කරද්දී අපට පවර් එක දෙන්න ඕන මේ IC වලට. ඒ වගේම ඒ ටෙස්ට් කරන ටෙස්ට් සර්කිට් එකට පවර් දෙන්න ඕන. ඒ වගේම ඉන්පුට් වලටත් පවර් දෙන්න වෙනවා. අන්න ඒ වගේ තැන්වලදී මෙන්න මේ මෙතන තියෙන මේකෙම තියෙන පවර් සප්ලයි එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙන ඩුවල් සප්ලයි දෙකක්. ඒ අතරින් මේ පළවෙනි ඩුවල් සප්ලයි එක සැලකුවාම මෙතන තියෙනවා ධන 5, ග්‍රවුන්ඩ්, ඍණ 5 ආදී වශයෙන් වෝල්ට් 5ට අදාළ ඩුවල් සප්ලයි එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන වෝල්ට් 15කට අදාළ ඩුවල් සප්ලයි එකක්. ධන 15 ග්‍රවුන්ඩ් සහ ඍණ 15 කියලා. එතකොට මෙතන ඩුවල් සප්ලයි දෙකක් තියෙනවා මෙන්න මේ ටෙස්ට් කිට් එකෙන් වැඩ ගනිද්දී. එන IC එකක් මෙන්න මේ ටෙස්ට් කිට් එක හරහා කොහොමද අපි පරීක්ෂා කරගන්නේ? ඒ වගේම මේක විතරක් නෙමෙයි. ටිකක් දුරට සංකීර්ණ සර්කිට් පවා මෙන්න මේ පරිපතය මෙන්න මේ ටෙස්ට් කිට් එක හරහා අපට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මෙන්න මෙතන පින් 14ක IC ඩිජිටල් IC සෙට් කරන්න කොටස් තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා මෙතනත් පින් 14 එකක් සෙට් කරන්න තියෙනවා. ඒ වගේම මෙතනත් පින් 14 එකක් සහ මෙතනත් 14. ඊළඟට මෙතන 16 ඔබට පේනවා ඇති. මෙතන 16, මෙතන 18, මෙතන 28,
මෙන්න මෙතන 16 IC බේස් එකක් තියෙනවා. ඒ වගේම මෙතනත් 16 IC බේස් එකක්. මෙතන 18 එකක්. මෙතන 20 එකක්. මෙතන 8 එකක්. මෙතනත් 8 එකක්. මෙතන 24. මේ ආදී වශයෙන් විවිධ ඩිජිටල් IC සෙට් කරන්න IC බේස් ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි ඩිජිටල් සර්කිට් ටෙස්ට් කරද්දී අපට අවශ්‍ය වෙන ධාරිත්‍රක කිහිපයකුත් මෙතන තියෙනවා. ද්‍රවීය ධාරිත්‍රක සහ නිර්ද්‍රවීය ධාරිත්‍රකක් තියෙනවා. ඒ වගේම ඩිජිටල් සර්කිට් ටෙස්ට් කරන්න අවශ්‍ය වෙන ප්‍රතිරෝධක කීපයක් තියෙනවා. මේ ප්‍රතිරෝධක අතර අගය වෙනස් නොවන නියත ප්‍රතිරෝධ සහ වේරියබල් විචාල්‍ය ප්‍රතිරෝධ කීපයකුත් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන ඉන්පුට් ලබා දෙන්න කොටසකුත් රිලේ එකකුත් ඒ වගේම පවර් දෙන්න මේ DC වෝල්ටේජ් ස්ටැබිලයිසර් කොටසකුත් මෙන්න මෙතන මේ ධන පහ ග්‍රවුන්ඩ් ඍණ පහ ආදී වශයෙන් අපට ධන බිඳුව සහ ඍණ පහ ආදී වශයෙන් වෝල්ට් දෙන්න මෙන්න මෙතන පවර් ඉන්පුට් කොටසක් තියෙනවා. ඒ වගේම ධන 15 සහ ඍණ 15 වෝල්ට් දෙන්න ඩුවල් සප්ලයි එකකුත් මෙතන තියෙනවා. ධන 5 සහ ඍණ 5 ඩුවල් සප්ලයි එකකුත් ධන 15 ඍණ 15 ඩුවල් සප්ලයි එකකුත් මෙතන තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේ ඩිජිටල් සර්කිට් ටෙස්ට් කරන්න අවශ්‍ය පල්ස් දෙන්න මෙන්න මෙතන කොටසකුත් තියෙනවා. ඒ වගේම දෙන ෆ්‍රීකවන්සි පල්ස් දෙද්දි මෙන්න මේ ෆ්‍රීකවන්සියක් දෙන්නත් පුළුවන්. මේ ෆ්‍රීකවන්සි දෙන එක හර්ට්ස් 1 හර්ට්ස් කිලෝ හර්ට්ස් 1 කිලෝ හර්ට්ස් 10 ආදී වශයෙන් විවිධ හර්ට්ස් දෙන්න කොටසකුත් තියෙනවා. ඒ වගේම තමයි ඩිජිටල් සර්කිට් ටෙස්ට් කරද්දී 7 සෙග්මන්ට් ඩිස්ප්ලේ කීපයකුත් මෙතනදී ඔබට බලා ගන්න පුළුවන්. 7 සෙග්මන්ට් ඩිස්ප්ලේ 4ක් තියෙනවා. අපි දැන් මේකේ සර්කිට් එක ටෙස්ට් කරමු. මම මෙතන 14 IC බේස් එකට සම්බන්ධ කරලා තියෙන ඔබට පේනවා ඇති 74.04 කියන IC එක. මෙතන මේ තියෙන්නේ NOT ගේට් එකක්. ඒ වගේම මෙන්න මෙතනට සම්බන්ධ කරලා තියෙනවා 74.08 කියන IC එක. ඒ වගේම මෙතනට සම්බන්ධ කරලා තියෙනවා 74.32 කියන IC එක. ඒ වගේම මෙතනට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ කොටසට සම්බන්ධ කරලා තියෙනවා 74.08 කියන IC එක. එහෙනම් දැන් අපි මේ IC වලින් IC ටෙස්ට් කරන්නේ කොහොමද? සර්කිට් එකක් හදලා ටෙස්ට් කරන්නේ කොහොමද කියලා බලමු ඊළඟ කොටසේ. දැන් මම 74.04 කියන IC එක ටෙස්ට් කරන්න හදන්නේ. මේකේ 7 වෙනි පින් එකට අපි ග්‍රවුන්ඩ් එක ලබා දෙන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මේ IC එකේ මේ 7 වෙනි පින් එකට සම්බන්ධ කරන මෙන්න මේ කළු පාට වයර් එකක් අර වයර් ගොඩින් අරගෙන ඊට පස්සේ මම මෙන්න මේ වයර් එක මෙන්න මේ ග්‍රවුන්ඩ් පින් එකට සම්බන්ධ කරනවා මෙතන තියෙන. ඒ වගේම මේකේ 14 වෙනි පින් එක මෙන්න මේ IC එකේ 14 වෙනි පින් එක අපට ධන 5 කියලා වෝල්ටේජ් එක දෙන්න පුළුවන්. එහෙනම් මේක මම මෙතනට සම්බන්ධ කරලා මෙන්න මේ වයර් එකේ දිග මදි නිසා මේකේ පොඩි උපායක් තියෙනවා. මෙන්න මෙතනට සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ වයර් එකේ මේ ස්ථානයට මේක සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මේ වයර් එක ගෙනල්ලා මම මෙතන මෙන්න මේ කොටසට සම්බන්ධ කරනවා. හරි. එහෙනම් දැන් මෙන්න මේ IC එකට 14ට +5 ඒ වගේම 7ට ග්‍රවුන්ඩ් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේ මතක් කරගන්න මේ 74.04 කියන IC එක මෙන්න මේ IC එක NOT ගේට් IC එකක්. මේක ටෙස්ට් කරන්න හදන්න ඕනේ. එහෙනම් මේකේ පළවෙනි පින් එකට මෙන්න මේකේ පළවෙනි පින් එකට අපි ඉන්පුට් කරොත් මේකෙන් දෙවෙනි එකෙන් අවුට්පුට් එක ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මේකට මම ඉන්පුට් එක ලබා දෙන්න මේ පළවෙනි පින් එකට මෙන්න මේ කහ පාට වයර් එක සම්බන්ධ කරගන්නවා. ඒ වගේ තමයි මේ අවුට්පුට් එක බලන්න ඕන නිසා මේ දෙවෙනි පින් එකට මෙන්න මේ දෙවෙනි පින් එකටත් කහ පාට වයර් එක සම්බන්ධ කරලා මම මෙන්න මෙතන තියෙන LED එකට මෙන්න මෙතන LED එකට සම්බන්ධ කරගන්නවා.
දැන් මම මේකේ power එක on කරන්න හදන්නේ. මෙන්න මේ වයර් එක තමයි input වයර් එක. ඔන්න power එක on කරලා තියෙනවා. මෙන්න මෙතනින් තමයි දැන් අපි output එක බලා ගන්න හදන්නේ. මුලින්ම මෙන්න මේ input වයර් එකට මේ පළවෙනි පින් එකට සම්බන්ධ කරලා තියෙන input වයර් එකට මම මෙන්න මෙතනින් සම්බන්ධ කරනවා මේ ground කියන පින් එකට. ඒ කියන්නේ input එකට බිඳුව දුන්නා වගේ. ඉතින් බලන්න මේ බිඳුව දුන්නාම මෙන්න මේ output එක වෙනවා. හරි. ඊළඟට ඔන්න මෙන්න මේ ලබා දීලා තියෙන බිඳුව මම අයින් කරලා ground එකට සම්බන්ධ කරලා තියෙන සම්බන්ධය අයින් කරලා මම මෙතනට +5 මේ වෝල්ට් 5ට සම්බන්ධ කරනවා. එතකොට මේක එක විදුලිය ලබා දුන්න එක කෙන් ලොජික් එක දුන්නා වගේ. එතකොට ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ දීප්තිය වෙනසක් වෙනවා. ඔන්න බිඳුව දීලා තිබ්බහම අවුට්පුට් එක වෙනවා. ඔන්න එක දුන්නාම ඔන්න එක කියන එක දුන්නාම බලා ගන්න. ඔන්න එක කියන එක දුන්නාම ඔන්න දීප්තිය වෙනසක් වෙනවා. ඔන්න එක දුන්නාම මේක බිඳුව වෙලා වගේ දීප්තිය වෙනසක් වෙනවා. කියන්නේ දීප්තිය අඩු වෙනවා. ඔන්න බිඳුව දුන්නාම ඒ කියන්නේ මෙන්න මේක ගලවලා දැම්මහම මේක දැලිලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට ඩිජිටල් සර්කිට් ටෙස්ට් කරන්න පුළුවන් මෙන්න මේක හරහා. නැවතත් ඔන්න ඔය එක ලබා දුන්නාම ඔන්න දීප්තිය අඩු වෙනවා. මේ විදිහට අපිට විවිධ වර්ගයේ ඩිජිටල් සර්කිට් ටෙස්ට් කරන්න තියෙන ඩිමොන්ස්ට්‍රේෂන් කිට් එකක් තමයි නැත්නම් ටෙස්ට් කිට් එකක් තමයි මෙන්න මේ ඔබට බලා ගන්න තියෙන්නේ.